කොහොමද යාළුවනේ ඉතින් අද මම මේ බෑග් එක තමයි වහන්නේ. මේක ඉස්කෝලේකට මහපු පුංචි ඕඩරයක් පරිසර දිනය වෙනුවෙන්. ඉතින් බලමුකෝ කොහොමද මේක මම මහගත්තේ කියලා. ඉතින් මම මේ බෑග් එක වහන්න අරගත්තේ කැම්රිල්ලා වර්ග දෙකක් තමයි. ඉතින් මට මේ බෑග් එක වහගන්න මට අවශ්‍ය වෙනවා කතුර, ඒ වගේම ටේප් එක, අඩි රූල, ඒ වගේම ලකුණු කරගන්න පෑනක්. ඉතින් බෑග් එකට අවශ්‍ය කොටස් ටික කපා ගන්න කලින් මුලින්ම මම ලකුණු කරගන්න තමයි හදන්නේ. මුලින්ම බෑග් එකට අවශ්‍ය පළල ප්‍රමාණය තමයි මම ඒ අරගත්තේ. ඉතින් ඒ නමලා කපාගත්ත කැම්බිල්ල කොටස මේ විදිහට දෙකටම ඇදින් නමලා දෙපැත්තම ලකුණු කරලා තමයි මම මේ හැදී කපා ගන්නේ. ඉතින් වීඩියෝ එකේ ඔයාලට පෙන්නන නිසා මං හිතනවා වැඩි විස්තර ඔයාලට පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ නැති වෙයි කියලා.
ඉතින් මට මේ වර්ග දෙකෙන්ම කොටස් 6 ගානේ ඕන වෙනවා. මම මේ කොටස් ගොඩක් කපාගෙන තියෙන්නේ මං අර කිව්වනේ මම මේ ඉස්කෝලේක පරිසරයේ දිනේදී මහපු බෑග් වගයක් කියලා. ඉතින් මට ගොඩක් මහන්න වුණා. ඒ නිසයි. ඉතින් කොටස් 6 ගානේ තමයි වර්ග දෙකෙන්ම ඕන වෙන්නේ. දැන් මම මේ එක එක විදිහට තියලා බලන්නේ කොහොමද මේක ගැලපෙන්නේ කියලා. ඉතින් අන්තිමට මේ විදිහටම මහන්න හිතුවා. ඉතින් ඒ විදිහට මහගත්තට පස්සේ මේ පැත්ත මේ විදිහට හරවලා මේ දාඩි කෙලින් මහගන්න ඕන මේක නීට් එකට හිටින්න. දැන් ඔන්න මම බෑග් එකේ ප්‍රධාන පළුව මහගන්න තමයි හදන්නේ. ඉතින් මේ විදිහට එක එක හැඩ වෙනස් කරලා මහගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මම මේක පැත්තක් මහගත්තට පස්සේ මෙන්න මේ විදිහට තියලා තමයි මේ කොටස මහගන්නේ. අනේ ඉතින් මං අනෙක් කොටසත් ඒ විදිහටම මහගත්තා. අනේ ඉතින් දැන් මම ප්‍රධාන බෑග් පළුවත් තියලා ලයිනින් කොටස් දෙකක් කපා ගන්නවා.
දැන් මං කැම්බ්‍රිල්ල කොටසක්ම අරගෙන මේ බෑග් එකට අවශ්‍ය කාදු ප්‍රමාණය මේ විදියට අරගෙන ගැළපෙන විදියට තමයි කාදු ප්‍රමාණය අරගත්තේ. ඒ කියන්නේ වැඩිපුර දිගට අරගෙනත් බෑ කාදුව. එතකොට බෑග් එකට ලස්සන හුරු බුරුටි ගතියක් එන්නේ නෑනේ. ඒ නිසා ඉතින් මම ඒ විදියට තියලා තමයි කාදු කොටස කපා ගත්තේ. ඉතින් අඟල් 6ක් පළල ප්‍රමාණය අරගෙන මම මේ විදියට දෙකට මැදින් නමලා මේ කොටස පළු දෙකක් විදියට වෙන් කරගෙන කපා ගන්නවා කාදු කොටස. දැන් මම මේ කාදු කොටස තමයි මේ මහගන්නේ. ඉතින් කාදු කොටසේ හොඳ පිට මේ විදියට පිටපැත්තට තමයි හිටින්නේ මෙන්න මේ විදියට තියලා මහගන්න. ඉතින් මේ විදියට මහගති කාදු කොටස දෙපැත්තම මහගන්නවා නම් ඉතින් කාදු කොටස මේ විදියට තියලා තමයි බෑග් එකට සම්බන්ධ කරගන්නේ. ඔන්න ඉතින් දැන් මම මේකට ලයිනින් කොටස සම්බන්ධ කරගන්න තමයි හදන්නේ. ඉතින් ලයිනින් කොටස සම්බන්ධ කරගනිද්දී මෙන්න මේ විදියට උඩ කොටස තමයි ඉස්සෙල්ලාම මහගන්නේ. දැන් මම මේක අනිත් පැත්ත හරව ගන්නවා. ඔන්න දැන් ඉතින් මේ බෑග් එකේ අවසාන අදියරට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ විදියට හරවගෙන ඊට පස්සේ අනිත් පළුවත් මේ විදියට හරවගෙන මේ හොඳ පිටට හොඳ පිට තියලා වටේ මහගන්න තමයි තියෙන්නේ. ඉතින් පුංචි හිඩසක් තියාගන්න ඕන මේක අනිත් පැත්ත හරව ගන්න.
අනේ ඉතින් දැන් මේ තියාගත්ත හිඩස මෙන්න මේ විදියට නැවුම් පාර ඔස්සේම මහගෙන යනවා. දැන් ඔයාලට පේනවනේ මෙන්න මේ බෑග් එකේ අඩිය කොටස මෙන්න මේ විදියට තියෙන තුම්මුලස්සක්. මෙන්න මේ කොටස අඟල් 4ක් විතර ඇතුල් පැත්තට නමලා එහෙමත් නැත්නම් මෙන්න මේ විදියට මහ ගන්නත් පුළුවන්. ඇතුල් පැත්තෙන් මහගෙන පයිපින් කරගන්නත් පුළුවන් ඉතින්. අනේ ඉතින් මේ විදියට තමයි මම මේ බෑග් එක මහගත්තේ.